හොඳයි. අපි බලමු ඒක හොඳයි. ඒක ඉතා වැදගත්. ඒ වගේ ආචාරශීලී විදිහට කතා කරන ක්‍රමයක්. අපිට ඒකට භාවිතා කරන්න පුළුවන් it is better to. It is better to. අපි examples කීපයක් බලමු. It is better to tell the truth. ඒක ඉතාමත් හොඳයි ඇත්ත කතා කරන එක. It is better to wake up early. ඉතාමත් හොඳයි උදේම අවදි වෙන එක. It is better to eat healthy food. මොකක්ද කියන්නේ? එය ඉතාමත් හොඳයි සෞඛ්‍ය සම්පන්න නැත්නම් සෞඛ්‍යාරක්ෂිත ආහාරයට ගන්න එක. It is better to listen before speaking. ගොඩක් අය කරන්නේ කතා කරන එක. මෙතන කියනවා ඒක ඉතාමත් හොඳයි කතා කරන්න කලින් සවන් දෙන එක. සවන් දීම. It is better to save money for the future. මොකක්ද කියන්නේ? එය ඉතාමත් වැදගත්. ඔබගේ අනාගතය වෙනුවෙන් මුදල් ඉතිරි කරන එක. කොහොමද කියන්නේ? It is better to save money for the future. It is better to help others when you can. මොකක්ද කියන්නේ? එය ඉතාමත් හොඳයි අනිත් අයට උදව් කරන එක ඔබට පුළුවන් නම්. It is better to help others when you can. It is better to stay calm in difficult situations. මෙතනදී කියන්නේ අමාරු අසීරු අපහසු අවස්ථාවන් වල calm down වෙලා නිශ්චලව සාමකාමීව ඉන්න එක හොඳයි කියලා තමයි කියන්නේ. කොහොමද කියන්නේ? It is better to stay calm in difficult situations. It is better to learn from mistakes. එතන මොකද්ද කියන්නේ? මෙතන කියන්නේ it is better to learn from mistakes. එතන කියනවා වැරදීම් වලින් පාඩම් ඉගෙන ගන්න එක ඉතාමත් හොඳයි. අවසාන වශයෙන් it is better to respect everyone. එය ඉතාමත් හොඳයි සියලු දෙනාට ගෞරව කරන එක. මේක තමයි අපි it is better to එය කළොත් හොඳයි, එය වැදගත්, එය හොඳයි කියන අදහස.